ඔයාගේ වටිනා කාලය හා ශක්තිය කාදමන මෙන්න මේ ඕපාදූප වසංගතයෙන් ගැලවිලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ජීවිතේ සාර්ථකත්වය කරා යනකොට ඕපාදූප ඒ කියන්නේ ගොසිප් කියන්නේ අපේ කාලය, ශක්තිය හා මානසික නිදහස සම්පූර්ණයෙන් විනාශ කරලා දාන අපිට තියෙන ලොකුම බාධකයක්. ඔයා අනිත් අය ගැන කතා කරමින් කාලය නාස්ති නොකර තමන්ගේ දියුණුව වෙනුවෙන් වැඩ කරන්න අද මේ මොහොතේ ඉඳන්වත් උත්සාහ කරන්න ඕනේ. අර ප්‍රසිද්ධ කියමනක් තියෙනවානේ, සාමාන්‍ය මනසක් තියන අය මිනිසුන් ගැන කතා කරනවා. උසස් මනසක් තියන අය අදහස් අරමුණු ගැන කතා කරනවා කියලා. ඉතින් ඔයාට උසස් මනසක් තියෙන නිසා ඔයා පැහැදිලි ඉලක්කයක් තියාගන්න. ඔයාගේ ගෝල්ස් වලට යන්න පැහැදිලි ඉලක්කයක් තියාගන්න. ඔයාට දිනපතා, සතිපතා, මාසිකව ළඟා කරගත යුතු පැහැදිලි ඉලක්කයක් තියෙනකොට වෙනත් අයගේ ජීවිතවල මොනවද වෙන්නේ කියලා හොයන්න ඔයාට කාලයක් ඉතිරි වෙන්නේ නම් නැහැ. අනික ඔයාගේ ටාගට්ස් වලට යන්න කාර්යබහුල වෙන්න. ඔයාගේ වෘත්තීය වැඩ කටයුතු හරි, අධ්‍යාපන සුසුකම් වර්ධනය කරගන්න ඒවා හරි, අලුත් කුසලතා ඉගෙන ගන්න ඒවා වගේ හරි දේවල් වලට ඔයා වැඩියෙන් කාලය යොදවන්න. එතකොට ඔයා ඉබේම ඔයාගේ කාලය වැදගත් දේවල් වලට විතරක් යොදවන්න පුරුදු වෙනවා. එතකොට ඔයාගේ මනසටත් මාරම සැහැල්ලුවක් දැනෙනවා. තව එකක්, ඔයා ඕපාදූප කියන අය, ඒ කියන්නේ ඕපාදූප කවයන් හඳුනා ගන්න. හඳුනාගෙන ඒවයින් ඈත් වෙන්න බලන්න. ඔයාගේ රැකියා ස්ථානයේ, පාසලේ හරි, අසල්වැසියන් අතර හරි නිතරම අනුන්ගේ වැරදි, පෞද්ගලික තොරතුරු කතා කරන කණ්ඩායම් ඉන්නවා නම් ඔයා සිනහවකින් එම සංවාද වලින් හිමීට ඈත් වෙන්න. එවැනි කතාවක් ආරම්භ කරනවා නම් ඔයා මට පොඩි හදිස්සි වැඩක් තියෙනවා වගේ දෙයක් කියලා එතනින් හිමීට ඉවත් වෙලා යන්න බලන්න. නැත්තම් ඒ මාතෘකාව වෙනස් කරන්න බලන්න. අනික ඔයාට කවුරු හරි කෙනෙක් තව කෙනෙක් ගැන ඕපාදූපයක් කියන්න ආවොත් ඔයා ඒ ගැන උනන්දුවක් නොපෙන්වා ඉන්න බලන්න. එහෙම නැත්තම් ඒක ඒගොල්ලන්ගේ වැඩක් නේ වගේ කෙටි උදාසීන පිළිතුරක් දීලා නිශ්ශබ්ද වෙන්න. එතකොට එයාලා ආයෙත් ඔයාට ඒව ගැන කියන්න එන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ කොහොම හරි මනස සහ ශක්තිය කළමනාකරණය කරගන්න එක. එනර්ජි මැනේජ්මන්ට් එක හදාගන්න එක. ඔයා දන්නවද? ඔයා ඕපදූප අහනකොට ඔයාගේ මනසේ එකතු වෙන්නේ ඍණාත්මක සිතුවිලි. එතකොට ඔයාගේ මනසේ සහනය නැති වෙලා යනවා. වැඩ කිරීමට තියෙන උනන්දුව අඩු කරලා දානවා. ඉතින් අපි ඇයි මේ අහක යන දේවල් අපේ ඔළුවේ දාගෙන අපේ දියුණුව නැති කරගන්න හදන්නේ? ඔයා කරන්න ඕනේ අනුන් ගැන හිතන කාලය ඔයාගේ පවුලේ දියුණුව වෙනුවෙන්, ආර්ථිකය ශක්තිමත් කරගන්න එක ගැන, මානසික සුවය ගැන, ඒ වගේ දේවල් වෙනුවෙන් ඒ ශක්තිය ආයෝජනය කරන්න. ඔයාට මං පුංචි අභ්‍යාසයක් කියන්නම් ඕපදූප වලින් ගැලවෙන්න. ඔයා ඕනෑම කතාවක් අහනකොට හරි කියනකොට හරි ෆිල්ටර්ස් 3ක් තියෙනවා. ඒවට දාලා බලන්න ඒක ගැලපෙනවද කියලා. ගැලපෙනව නම් විතරක් අරගන්න, නැත්තම් අතෑරලා දාන්න. ඔයා කතාවක් කවුරු හරි කෙනෙක් කියනකොට හරි අහනකොට හරි මේ කතාව ඇත්තක්මද කියලා බලන්න. ඒ පළවෙනි එක. 2 මේ කතාවෙන් කාට හරි යහපතක් වෙනවද කියලා බලන්න. 3 මේක ඔයාගේ ජීවිතයේ දියුණුවට වැදගත් වෙනවද කියලා බලන්න. මේ 3ටම නැහැනම් උත්තරය ඔයා ඒ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා දාන්න. තවත් එකක්, ඔයා බුද්ධිමත්ව හිතන්න. මිනිස්සු ඔයාට වෙනත් අය ගැන ඕපදූපයක් කියනවා නම් එයාලා අනිවාර්යෙන්ම වෙනත් අය ඉදිරියෙන් ඔයා ගැන ඕපදූප කියන බව. අනුන්ගේ ජීවිත දෙස බලලා විවේචනය කරන මිනිස්සු හැමදාම එකම තැන රැඳෙද්දී තමන්ගේ ගමන සහ තමන්ගේ වැඩ ගැන විතරක්
අවධානය යොමු කරන මිනිස්සු නිහඬවම ජීවිතේ ජය ගන්නවා. ඉතින් ඔයාගේ වටිනා කාලය සහ හැකියාවන් ඔයාගේ සිහින වෙනුවෙන් පමණක්ම කැප කරන්න.